ඉතින් ආයිබෝවන් හැමෝටම ඔයාලා දන්නවා ගොඩක් අය අද වීඩියෝ එකක් ගේන්න ප්‍රධානම හේතුවක් වුණේ අපේ 16 වෙනි බැච් එක පටන් ගන්න. දැන් හැම දෙයක්ම හැත්ති කරලා තියෙනවා. ඉතින් ඒකට මේ දවස්වල ළමයි තෝරගන්නවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අයට විශ්වාස කරන්න බෑ ඇත්තටම ෆ්‍රී උගන්වනවද කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ෆ්‍රී දෙයක් දෙනවද කියලා ගොඩක් අයට විශ්වාස කරන්න බෑ. ඒක ඇත්ත. මොකද ලංකාවේ මේ වෙනකන් කිසිම කෙනෙක් ෆ්‍රී උගන්ලා නැහැ මාස දෙකක්. එහෙම ෆ්‍රී ඉගන්නුවත් බේසික් දේවල් ටිකක් උගන්වලා එයාලා වෙන කෝස් එකක් ප්‍රොමෝට් කරනවා අනිවාර්යයෙන්ම අර අනිත් කෝස් එක කරන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ. අපේ එහෙම එකක් නැහැ. මාත් එක්ක ෆ්‍රී ක්ලාස් එකට ජොයින් වුණොත් මම දෙන්න පුළුවන් උපරිම දෙයක් මාකට් එකට හොඳට වැඩ කරන සෙටප් එකක් දෙනවා. 100ට 1000ක් මට ෂුවර් කරලා කියන්න පුළුවන්. මම කියන විදිහට වැඩ ටික කරොත් ආයෙ වෙන කෝස් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රී කෝස් එකෙන් ගේම ගහ ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ කෝස් එකක් කරන්න, මේ වගේ ෆ්‍රී කෝස් එකක් දෙන්න ගොඩක්ම හේතුවක් උනේ ඔයාලටත් වඩා පහළ මට්ටමක ඉඳන් ආපු මිනිස්සෙක් මම ස්කෑම් වලට අහු වෙලා සිග්නල් ගෲප් පස්සේ ගිහිල්ලා ඉගෙන ගන්න ගිහිල්ලා අවුරුදු ගාණක් මේකේ කට්ට කාලා ගොඩක් ලොස්ට් වෙලා අන්තිමේදී අවුරුදු ගාණක් නැවත ඉගෙනගෙන බැක් ටෙස්ට් කරලා ජර්නල් කරලා මටම කියලා ට්‍රේඩිං වල රූල්ස් දාගෙන ඒ විදිහට ආපු ගමනක් මේක. මම ඔයාලට හැමදාම කියනවා මේ ට්‍රේඩිං කරන එක ලේසි නෑ. එම ට්‍රේඩිං කරන එක ලේසි නම් මේ ට්‍රේඩ් කරන්න ඉන හැමෝම ප්‍රොෆිට් කරනවා. හිතන්නකො මේක දැන් කොච්චර මිනිස්සු අතරට ගිහිලා තියෙනවද? හැබැයි ඔයාලා දැකලා තියෙනවද ඒ හැම කොච්චර මිනිස්සු අතරට ගියාද මිලියන ගණන් views තියෙනවා වීඩියෝස් වල. නමුත් ඒ මිලියන ගණන් මිනිස්සු මේක බැලුවට මේ වීඩියෝස් එච්චර සාර්ථක වෙච්ච මිනිස්සු නෑ. දැන් ලංකාවේ වුණත් බලන්නකො views යන තරම් වීඩියෝස් වල. හැබැයි ඒ තරම් සාර්ථක වෙච්ච මිනිස්සු නෑ. ට්‍රේඩිං වලට එනවා. හරිද? නමුත් ට්‍රේඩිං වලට ඇවිල්ලා මොනවා හරි ওই බේසික් දේවල් ටිකක් ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න යනවා. හරිද? මේක මේ සල්ලිත් එක්ක වෙන දෙයක් නේ. එතකොට සල්ලිත් එක්ක මේ ගනුදෙනු වෙනකොට මිනිස්සු හරි ලෝභයි සහ කෑදරයි මේ දේ කරන්න. එතකොට ගොඩක් අය මේක ඉක්මනින් කරන්න හදනවා. එහෙම කරන්න බෑ. يعني සතියෙන් දෙකෙන් මේක ඉගෙනගෙන සතියෙන් ඊළඟ සතියෙන් සල්ලි හොයන්න යනවා. ඒක කරන්න බෑ. මම දැකලා තියෙනවා කෝස් කරන අයත් කියනවා සතියෙන් දෙකෙන් ට්‍රේඩින් කරනවා. ඔයාලට කෝස් එක කරන ගමන් සල්ලි හොයන්න පුළුවන්. ඒවා බොරු කතන්දර විතරයි. හරිද? එච්චර ලේසි නෑ. ඉස්සරම තේරුම් ගන්න ඔයාලා. එච්චර සරල දෙයක් නෙමෙයි ට්‍රේඩින් කියලා කියන්නේ. මාර අමාරු දෙයක්. මේතනදී අනිවාර්යයෙන්ම අපි ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් මෙන්න මේ කාරණා තුන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට කියලා හොඳ ඇනලයිස් මෙතඩ් එකක් තියෙන්න ඕනේ. ඒක මොකක් හරි කමන්නේ. මොකක් හරි එක දෙයක් මතක තියාගන්න. ඒක විශේෂ කාරණා මොකක් හරි එක දෙයක් මාස්ටර් කරන්න ඕනේ. හරිද? එක දෙයක්. එතන ඒක ජර්නල් කරන්න ඕනේ. ඒකේ වැරදි අඩුපාඩු හදා ගන්න ඕනේ. තියරි එකක්ම ඔළුවට දා ගන්න එපා. මේක මගේ මතේ මම කියන්නේ මම කාගවත් මතේ නෙමෙයි මගේ පර්සනල් මතේ මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. එක දෙයක් බලන්න. හරිද? ඒ දේ මාස්ටර් කරන්න. ඒකේ තියෙන වැරදි අඩුපාඩු හදා ගන්න. තියරි එක මේක මෙහෙම තියෙනවා මම මෙහෙම කරන්න ඕන එකක් කියලා එකක් නෑ මේකේ. තියරි මොනවද තිබ්බත් Tamanට ඕන විදිහට අවුරුදු ගාණක් බෑක් ටෙස්ට් කරලා රූල්ස් ටිකක් දාගෙන Tamanට ඕන විදිහට මේක හදාගෙන ප්‍රොෆිට් කරන්න පුළුවන් නම් එච්චරයිනේ. සරලව කිව්වොත් ඔයාලා මේකට එන්නේ සල්ලි හම්බ කරන්න. නේ? බිස්නස් එකක් මේකෙන් බිස්නස් එකක් මේක බිස්නස් එකක් මේකෙන් සල්ලි හොයන්න තමයි ඔයාලා එන්නේ. එතකොට කවුරුත් කියපු තියරියක් නිකන් බොරුවට ඔළුවට තියාගෙන ඒක නටලා දේරුමක් නැහැ. තියරි පාවිච්චි කරන්න. හරිද? තියරි පාවිච්චි. හැබැයි ඒවා gediya පිටින්ම මේකට ඇප්ලයි කරන්න ඕනි කියලා එකක් නැහැ. තියරි ඉගෙනගෙන හරිද? තියරිස් මාකට් එකට ඇප්ලයි කරලා ලොස්ට අඩු වෙන්න රූල්ස් දාගෙන ඒ විදිහට යන්න. ඒ කියන්නේ ඇනලයිස් තමන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒකත් නිකන් නෝමල් ඔය සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් පොඩි ඉරි කැලි ගහලා නෙමෙයි. හොඳ මෙතඩ් එකක් යූස් කරන්න ඇනලයිස් වලට. දෙවැනි කාරණාව තමයි ඔයාලගේ මැනේජ්මන්ට් හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් කරනවා කියලා කියන්නේ මම නම් සාමාන්‍යයෙන් මගේ ස්ටුඩන්ට්ස් වලට මම කියන්නේ ලොකු කැපිටල් නැහැනේ. ලොකුවට සල්ලි දාලා මේකේ මැනේජ් කරන්න අර 100ට 1 2 මැනේජ් කරන්න ලොකු කැපිටල් නැහැ. يعني රිස්ක් එක ගොඩක් අඩුයි. තමන්ගේ කැපිටල් එකෙන් 100ට 1ක් 100ට 2ක් රිස්ක් ගන්න පුළුවන්. නමුත් මංගාවට එන ගොඩක් ස්ටුඩන්ට්ස් පොඩි කැපිටල් තියෙන අය. ඒතකොට යාලා 100ට 1ක් දානවා කියන්නේ සමහරක් වෙලාවට 7 ගාණක්. ඒව කරන්න අමාරුයි. ඒතකොට තමන් සයිකොලොජි අවුල් වෙනවා. මොකද අනිත් පැත්තට තමන්ට එන රිටර්න් එක අඩු වෙච්චහම ගොඩක් අවුල් වෙනවා. ඒතකොට අවම වශයෙන් මම කියන්නේ 100ට 5 රූල් එක ෆලෝ කරන්න. يعني කැපිටල් එකෙන් 100ට 5ක් රිස්ක් කරන්න ට්‍රේඩ් එකට. මතක තියාගන්න ට්‍රේඩ් එකට දාන ගාන වෙනයි රිස්ක් කරන ගාන වෙනයි. ට්‍රේඩ් එකට අපි දාන ගාන වෙනයි රිස්ක් කරන ගාන වෙනයි.
එතකොට අපි ට්‍රේඩ් එකට රිස්ක් කරන්නේ ඒ කියන්නේ ට්‍රේඩ් එකට කොච්චර දැම්මත් ඒකේ රිස්ක් වෙන්නේ අපිට SL එකක් වැදිච්චාම ස්ටොප් ලොස් එකක් වැදිච්චාම අපේ නැති වෙන ගාන. හොඳට මතක තියාගන්න. ඒක තමයි අපි රිස්ක් කරලා තියෙන්නේ. අපි ඩොලර් 100ක් දැම්මත් අපිට SL වදිනකොට යන්නේ ඩොලර් 5 නම් ඒක තමයි අපි රිස්ක් කරලා තියෙන්නේ. එතකොට හැම වෙලේම 1 to 2 RR එකක්වත් අල්ලන්න. රිස්ක් කරන ගාන වගේ ඩබල්. එතකොට තමන්ගේ SL එක බලන්න ඕනේ. තමන් දානවා නම් ඩොලර් කීයක් දාපුවම කීයක් නැති වෙනවද? ඒක ඩබල් හොයලා ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න. එහෙම නැතුව 100ට 100ක SL එකක් තියාන 120න් 110න් ට්‍රේඩ් වලින් එක්සිට් වෙන්න එපා. හැමදාම එකම තැන. හොඳට මතක තියාගන්න. හරිද? ලොස් තුනක් කමක් නැහැ. 1 to 2 රූල් එක ෆලෝ කරන්න. 1 to 2 මේ 1 to 2 RR එක ෆලෝ කරනවා කියන්නේ 150ක් වා රේඩ් අරන් හරිද 100ක් කරන් 50ක් ලොස් කරලා 50 ප්‍රොෆිට් කරත් ඔයා ඉන්න ප්‍රොෆිට් පැත්තේ. නිකන් හිතන්නකෝ ඔයාලා නිකන් 100ක් SL තියලා 120න් 130න් ගලපුවම ට්‍රේඩ් 100ක් කරන් 50 ලොස් කරන කොන වගේ තැනක ඉදීද කියලා. එහෙනම් 1 to 2 RR එක කියනක හොඳ RR එකක්. නේද? 1 to 2 RR එකක් තියාගන්න ට්‍රේඩ් වල. එතකොට මැනේජ්මන්ට් අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න සිද්ධ වෙනවා. එතකොට මේ මැනේජ්මන්ට් කරනකොට අපි මේකේ ලෙවරේජ් කියලා එකක් තියෙනවා. તો ගොඩක් අය කියනවා හයි ලෙවරේජ් පාවිච්චි කරන්න එපා රිස්ක් එක අරගෙන මේක ඔව් හයි ලෙවරේජ් වල රිස්ක් එකක් තියෙනවා. නමුත් ඒක මැනේජ්මන්ට් කොටසත් එක්ක එකට සම්බන්ධ කරලා අපි ට්‍රේඩ් වලට හයි ලෙවරේජ් පාවිච්චි කරනවා. මතක තියාගන්න. හැබැයි ඒක සිස්ටම් එකකට පාවිච්චි කරන්නේ. ඔහේ නෙමෙයි. හයි ලෙවරේජ් දාලත් මාජින් වැඩි කරලා දැම්මත් තමන්ගේ ට්‍රේඩ් එකේ SL වෙච්චාම 105 නම් යන්නේ. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. හොඳට අවබෝධ කරගන්න. ට්‍රේඩ් එක හයි ලෙවරේජ් දාලත් මාජින් සම්පූර්ණ කැපිටල් එකම දාලත් 100ට බහනම් ස්ටොප් ලොස් වදිනකොට යන්නේ ට්‍රේඩ් එකේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඕක හදාගන්න මම මැනේජ්මන්ට් වලදී ඔයාලගේ ෆ්‍රී කෝස් එක වගේම මගේ ICT කෝස් එකෙත් මම උගන්වනවා. ඒ දෙකම එකම මැනේජ්මන්ට් කොටසක් උගන්වන්නේ. මොකද ෆ්‍රී දෙනවා කියලා අඩුවෙන් දෙන්නේ නෑ. ඒතර මැනේජ්මන්ට් කොටස ඒ විදිහටම පොඩි ගාණක් තියෙනවා. ඒක හදලා හැම ට්‍රේඩ් එකකටම ඔයාලා ගන්න හැම ට්‍රේඩ් එකකටම දාන්න පුළුවන් ලෙවරේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම ට්‍රේඩ් එකකම මේ 10න් 20ෙන් දාන්න කියලා නෙමෙයි කියන්නේ. හොඳට මතක තියාගන්න 10න් 20ෙන් දාලා නෙමෙයි හැම ට්‍රේඩ් එකම 10න් 20ෙන් දාන්න ඕන ට්‍රේඩ් තියෙනවා සහ ඊට වඩා වැඩියෙන් ලෙවරේජ් කරන්න පුළුවන් ට්‍රේඩ් තියෙනවා. මතක තියාගන්න හැම ට්‍රේඩ් එකකටම අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් ඒ ට්‍රේඩ් එකේ ලෙවරේජ් එක සහ මාජින් එක. එක්ක අපි මාජින් එක අඩු කරලා ලෙවරේජ් වැඩි කරලා දානවා නැත්නම් මේ ලෙවරේජ් එක අඩු කරලා මාජින් වැඩි කරලා ගන්නවා. ඒතකොට ඒක නිකන් ගහන්න බෑ. ඒක තමන්ගේ රූල් එකකට එකඟව තමයි ඒක කරන්න ඕනේ. හරිද? එතකොට 100ට 5 කැල්ක් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක හදාගත්ත විදිහක් මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරනවා නම් කිසිම අමාරුවක් නැහැ. මොන ට්‍රේඩ් එක දැම්මත් 100ට 5ක් ට්‍රේඩ් එකකින් ලොස් වෙන විදිහට 110ක් කැපිටල් එකෙන් අප් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. හරි. එතකොට මැනේජ්මන්ට් කොටස ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සයිකොලොජි. ගොඩක් අය මම අර ඉස්සෙල්ලා කිව්වේ මේකට එන්නේ දවසෙන් දෙකෙන් පෝසත් වෙන්න. එහෙම බෑ. හරිද? එක දවසෙන් දෙකෙන් පෝසත් වෙන්න. හරිද? ඒවා කරන්න පුළුවන් නම් හැමෝම සාර්ථකයි. ඔළුවට දාගන්න ඕනේ තමන් ගාව තියෙන මෙච්චරයි ඒකට සරලන්න තමයි තමන්ට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඩොලර් 100ක් තියෙන කෙනෙක් දවසට හොයන ගාන ඩොලර් 1000ක් තියෙන කෙනෙක් දවසට හොයන ගානයි දෙකක්. හරිද? එතකොට ඩොලර් 10ක් තියාගෙන 1000ක් 100ක් තියෙන කැපිටල් එකක් තියෙන කෙනෙක්ගේ දවසට යන ටාගට් එක හොයන එක සම්පූර්ණයෙන්ම වැරදි. තමන් දැනගන්න ඕනේ තමන් ගාව මෙච්චරයි තියෙන්නේ. ඒකට හරියන්න තමන්ට මේ වගේ ප්‍රොෆිට් එකක් හම්බෙන්නේ. හරිද? ඒක තමන් දැනගන්න ඕනේ. එතකොට ඔන්න කාරණා තුන. හරි සයිකොලොජි වල තව ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඔළුව තමන්ට තමන් පාලනය කරගන්න වෙනවා. හරිද? රූල්ස් තමන්ට රූල්ස් තියෙනවා නම් රූල්ස් 6ක් ඒ 6ම අනිවාර්යයෙන්ම බ්‍රේක් වෙන්නේ නැති වෙන්න ඒ රූල්ස් 6ම බලන්න ඕනේ. එක රූල් එකක් හරි බලලා රූල්ස් පහක් තියෙනවා කමන්නේ අනිත් රූල් එක හැදෙයි කියලා ට්‍රේඩ් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. හරිද? හැදුනොත් පස් තමයි ට්‍රේඩ් කරන්නේ. එහෙනම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් ඇනලයිස් හොඳ මෙතඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම බෑක්ටෙස්ට් රිපෝට් එකක් ජර්නල් කරන්න ඕනේ. එතකොට බෑක්ටෙස්ට් ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා ගිහලා බලන්න. ෆ්‍රී මගේ YouTube channel එකේ දාලා තියෙනවා ගිහලා බලන්න. එතකොට ඒ වගේම අනිත් එක තමයි සයිකොලොජි හදා ගන්න ඕනේ, මැනේජ්මන්ට් හදා ගන්න ඕනේ. කාරණා තුන හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට සතුටුයි මම කියන්න ෆ්‍රී කෝස් එකේදී මේ කාරණා තුනම කවර් කරනවා. බය වෙන්න එපා. හරිද? මේ කාරණා තුනම ෆ්‍රී කෝස් එකේදී කවර් කරලා දෙනවා. රුපියල් 28000කට 30000ක කෝස් එකකවත් ගන්න බැරි දේවල් මේ මම ෆ්‍රී කෝස් එකේදී ගන්න. ඒක 100,000ක් ගැරන්ට් කරලා කියන්නේ. ඔයාලට කෙනෙක්ට ෆ්‍රී මේ කෝස් එකකින් දැන් පේයිඩ් කෝස් කරපුවා ඉන්නවනේ. පේයිඩ් කෝස් කරපු කෙනෙක් ෆ්‍රී කෝස් එකට ඇවිල්ලා ඕන කෙනෙක්ට මට චැලෙන්ජ් කරන්න පුළුවන් නෑ මීට වඩා දෙයක් ඉගෙනුවා කියලා චැලෙන්ජ් කරන්න පුළුවන්. මම 100,000ක් ෂුවර් කරලා කියනවා. මේකෙන් සාර්ථක කරලා දෙනවා. හරිද? එතකොට මේ දේවල් කරන්න හේතුව මම කිව්වනේ මමත් ඔයාලා වගේ තැනකට ආවා. මට ඔයාලා වෙනුවෙන් කැප කරන්න පුළුවන් කාලයක් තියෙනවා. පොඩි කාලයක්. හරිද? يعني මුළු මාසෙම ඒකට කැප කරන්නේ නෑනේ. හරිද?
සතියක් ගත්තොත් සතියට පැය දෙකක් මම කැප කරනවා ඔයාලා වෙනුවෙන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. يعني දවසට පැය 24ක් තියෙන. ඒකෙන් පැය දෙකක් අනිත් අය වෙනුවෙන් මට කැප කරන්න පුළුවන්. මගේ හිතට අවංකව මට ඒක කැප කරන්න පුළුවන්. හරිද? දවස් 7ක් තියෙනවා. ඉතින් මගේ අනිත් වැඩ ටික කරගෙන මම දවස් දෙකක් සෝරි මේ පැය දෙකක් අනිත් අය වෙනුවෙන් කැප කරනවා. ඒක මට හිතට අවංකව මට කරන්න පුළුවන් හින්දා මම ඒක කරනවා. අනිත් අය කොහොම ඒක කරන්නේ නැති එක මට ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? මට පුළුවන් නිසා මම කරනවා. හැමෝම මේක කරා නම් මම හිතනවා ඇත්තටම ගොඩක් මේ ට්‍රේඩින් කියන එක ගොඩක් ඉදිරියට එයි හැමෝම මේක කරා නම්. හරිද? එතකොට සමහරක් අය ඇයි එහෙනම් YouTube වල මේක උගන්වන්න පුළුවන්. ඔව් YouTube වලට ඉගෙන ගන්න ඕන තරම් channel තියෙනවා නේ. ලංකාවේ තියෙන පිටරට තියෙන ඕන තරම් videos තියෙනවා. ඔයාලට YouTube ඉගෙන ගන්න පුළුවන්. නමුත් මම මේව YouTube දාන්න නැතුව මම Zoom class එකක් කරා උගන්වන්නේ. මොකද YouTube video එකක් බැලුවට ප්‍රශ්න කතා කරන්න දැනන්නේ නැහැ. homework බලන්න විදිහක් නැහැ. එතකොට මම free class එකේදී live උගන්වලා live තියෙන ප්‍රශ්න කතා කරලා homework ටික පවා මම බලලා වැරදි අඩුපාඩු ටික හදනවා. ඒතර ඕක YouTube වීඩියෝ දාලා කරන්න බෑනේ. හරි YouTube වීඩියෝ ඕන තරම් තියෙනවා. ඕන තරම් channel තියෙනවා. ඔයාලා ගිහලා බලන්න පුළුවන්. හරිද? ඉස්සරහට YouTube එකේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ඒකට වඩා මගේ කොහොමද මේ මේ කෝස් එක මම කන්ටිනියු කරනවා ඉස්සරහට. දැනට බැච් 15ක් ඉවර කරලා දිනවා. මේ 16 වෙනි බැච් එක තමයි පටන් ගන්නන්නේ. එතකොට මම කලින් වීඩියෝ එකක් දැම්මා. මේක අවස්ථා දෙකක්. ඒ කියන්නේ පියවර දෙකකට තමයි අපි ගන්නෙ. පළවෙනි පියවර විදිහට ගන්නෙ TikTok එකට අපි මේ කලින් දාපු වීඩියෝ එක මේ වීඩියෝට කමෙන්ට් දාපු අයගෙන් 10 දෙනෙක් ගන්නවා Facebook එකට කමෙන්ට් දාපු අයගෙන් 10 දෙනෙක් ගන්නවා ඊට පස්සේ දෙවෙනි ආකාරය තමයි මේ කමෙන්ට් වලට හරිද තමන් දාපු කමෙන්ට් එකට වැඩිම ලයික් ගත්ත 10 දෙනා 10 දෙනා 20 දෙනෙක් ගන්නවා ඒ විදි දෙක කරගන්න හේතුව ඔක්කොම දේවල් ටික මම කලින් වීඩියෝ එකේ ඔයාලට ගෙනාවා හරිද අරගොල්ලන්ට අසාධාරණයක් වෙන නිසා එහෙනම් එහෙනම් අපේ බැච් එකට අපි 40ක් ගන්නවා එක බැච් එකකට 40ක් වගේ ගන්නවා 40ක් වගේ අරන් එයාලව සාර්ථක කරලා සාර්ථක ට්‍රේඩර්ස්ලා පිරිසක් කරලා තමයි ඊළඟ බැච් එක පටන් ගන්නෙ ඉතින් මේක තෝරන්න කලින් මම කියන මේ දන්න සිලෙක්ට් වෙන්නේ නැති වුණොත් හිත අවුල් කරගන්න එපා. මොකද මේ සිලෙක්ට් වෙන්නේ ගොඩක් ඇක්ටිව් හිටපු අය තර TikTok channel එක YouTube එක හා Facebook එක අතර social media අපේ most value private limited නමත් එක්ක ඇක්ටිව් හිටපු අය තමයි ගොඩක් chance එක තියෙන. සමහර අය ඇක්ටිව් විදලත් හම්බෙන්නේ නැති වෙයි. ඒක කරන්න දෙයක් නැමුත් software එකකින් තෝරන්නේ මම manual තෝරන්නේ නැහැ. ওই හේතු හින්දා ඒ වගේම මේක හම්බුන්නේ නැහැ කියලා අප්පෝ අපිට නෑනේ එක ගා ඉන්නවට වඩා වදාපු කමෙන්ට් එකට ලයික් ගන්න. ඔයා බලන්න 15 වෙනි බැච් එකට කලින් බැච් එකට පොඩි ප්‍රමාණයක් ලයික් ගත්ත අයත් එයාලා සිලෙක්ට් වෙලා තිබ්බා. Tamanට කැපවීමක් කරන්න පුළුවන් මිනිස්සු ටික සිලෙක්ට් වෙලා තිබ්බා. කලින් වීඩියෝ දෙකක් දාලා ඇති 15 වෙනි බැච් එකට ගත්ත එක. ඒක ගිහිල්ලා බලන්න. හරිද? එහෙනම් අපි දැන් යන් පළවෙනි පියවරේ ළමයි ටික තෝරගන්න. එහෙනම් අපි අපේ ඉස්සරෝම තෝරමු TikTok එකේ. හරිද? TikTok එකේ අපි දාපු link එක මම මෙතන දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ස්ටාර්ට් කරනවා. ඉතින් මේ විදිහට ස්ටාර්ට් කරාම 178ක් තියෙනවා. මේ 178 මම රිප්ලයි කරපු කමෙන්ට් භාගයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා දාපු එකට මම රිප්ලයි කරපු කමෙන්ට් භාගයක් තියෙනවා. හරි. අපි මෙතනින් සිලෙක්ට් කරනවා. අපි තෝරන්න යන්නේ ඉස්සරෝම අපි 5 දෙනෙක් තෝරමු. මේ TikTok එකෙන් සිලෙක්ට් වෙන 5 දෙනා තමයි මේ තෝරන්න යන්නේ. හරි. මේක ලෝඩ් වෙනකම්. හරි. ඕකේ. මේ තියෙන්නේ වීඩියෝ එක. හරිද? මේ තියෙන වීඩියෝ එක. මේ තියෙන වීඩියෝ එක. ඒත් එක්ක මෙන්න මේ පස් දෙනා අපේ බැජ් එකට සිලෙක්ට් වෙලා තියෙනවා. හරිද? මෙන්න මේ පස් දෙනා අපේ බැජ් එකට සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේ පළවෙනි පස් දෙනා TikTok එකෙන් තේරිච්ච ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නක. හරි. ඕකේ. ඉතින් අපි තව පස් දෙනෙක් තෝරනවා TikTok එකේ. ඒ පස් දෙනාක් තෝරමු.
හරි. අපි නැවතත් මෙතෙන්ට අපේ ලින්ක් එක දාගෙන තියෙනවා. අපි ස්ටාර්ට් කරලා බලමු. මෙතන නැවත පස් දෙනෙක් අපි තෝරනවා. ආය නැවතත් කියනවා හිත අපනාප කරගන්න එපා. මොකද මට හැමෝම දාගෙන ඉතින් හිතන්න ඔයාලා මම හිතනවා මේක ඔයාලට දෙන්නේ කියලා මේ 100ක් 200ක් දාගෙන අපිට ඇත්තටම ක්ලාස් එකක් කරන්න අමාරුයි. හරිද? හෝම්වර්ක් ටික උනත් බලන්න ඕනේ. දැන් ඔයාලා හිතන්නකෝ 300ක් විතර දාගත්තා කියලා. ඒ 16 මිනිත්තු චෙක් පටන් ගන්න හැම දෙයක්ම ලැහැත්ති. ඉතින් කවුරුත් හිතන්නේ ඇත්තටම සෝරි වීඩියෝ ප්ලේ වුණා. මේ වීඩියෝ එක අනිත් මොනිටර් එකේ තිබ්බ එක ප්ලේ වුණා. හරි ඕකේ මේ ඉතින් මේ විදිහට අපේ TikTok එකෙන් ඉතුරු 5 දෙනා හරිද? අනිත් 5 දෙනා තේරිලා තියෙනවා. අපි බලමු කවුද මේ විනාස්ලා 5 දෙනා කියලා. හරි. මෙන්න මේ විදිහට අපේ අනිත් විනාස්ලා 5 දෙනා සිලෙක්ට් වෙනවා. අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු. හරි. ඉතින් ඔන්න ඔය විදිහට TikTok එකෙන් අපි 10 දෙනෙක් තෝරගත්තා. TikTok එකෙන් 10 දෙනෙක් තෝරගත්තා. එහෙනම් අපි යා Facebook එකට බලමු. Facebook එකේ link එකක් මේ විදිහට දාලා තියෙනවා. දැන් බලන්න යන්නේ Facebook එකෙන් තේරෙන 10 දෙනා. හරි අපි එකපාරම තෝරමු 10 දෙනාම. හරි. ඕකේ මේ විදිහට අපි 10ක් සිලෙක්ට් කරා. අපි ලෝඩ් කරමු. හරිද? ඉතින් ওই විදිහට අපි 20 දෙනෙක් තෝරගන්න යන්නේ. TikTok එකෙන් 10 දෙනයි, Facebook එකෙන් තව 10 දෙනයි. මතක තියාගන්න මේක අර තමයි ලක් එක්කුත් තියෙන්න ඕනේ, ඇක්ටිව් ඉන්නත් ඕනේ. ඒ දෙකමත් එක්ක ඉතින් ඔයාලට සිලෙක්ට් උන් නැති වුණොත් අවුල් කරගන්න නැතුව ලයික් ගන්න තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට අපේ අනිත් 10 දෙනා හරිද? මේ අනිත් 10 දෙනා මේ විදිහට සිලෙක්ට් වෙලා තිනා. ඒකත් අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු. මේ විදිහට මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවා. ඔයාලට පේනවා ඇති මෙතන 10 දිනක් සිලෙක්ට් වෙලා තියෙනවා. හරිද? දැන් මම කියන්නම් ඔයාලා මේක මොකක්ද කරන්න ඕනේ කියලා දැන් හොඳට අවබෝධය ගහගන්න. මේ 20 දෙනා හරිද? මේ 20 දෙනා මොකක්ද කරන්න ඕනේ කියන එක දැන් අහගන්න. මේ Facebook එකෙන් තේරිච්ච 10 දෙනා සහ TikTok එකෙන් තේරිච්ච 10 දෙනා මෙන්න මේක කරන්න ඕනේ. ඔයාගේ WhatsApp නම්බර් එක. හරිද? ඔයා සිලෙක්ට් වෙලා තියෙන TikTok එකෙන් නම්. TikTok එකෙන් සිලෙක්ට් වෙච්ච 10 දෙනා මේක හොඳට අහගන්න. ඔයාගේ WhatsApp නම්බර් එක TikTok account එකෙන් ඇවිල්ලා මට inbox message එකක් දාන්න TikTok එකට. මතක තියාගන්න. හරිද? ඔයා TikTok එකට මට ඔයාගේ නම්බර් එක මැසේජ් එකක් දාන්න TikTok එකෙන් ඇවිල්ලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ WhatsApp එකෙන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක. මේක නෙමෙයි ඔයාගේ ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ TikTok එකේ ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට WhatsApp මැසේජ් එකකුත් දාන්න ඕනේ. හරිද? පහළ මගේ WhatsApp නම්බර් එක මම දාලා තියන්න. ඒ WhatsApp එකට ආය අහගන්න මොකද ගන්න ඕනේ කියලා ඔයාලා ඉස්සරවම කරන්න ඕනේ. ඔයාගේ WhatsApp නම්බර් එක. මගේ WhatsApp නම්බර් එක මට මැසේජ් එකක් දාන්න TikTok එකේ මගේ inbox එකට. ඊට පස්සේ ඔයාගේ TikTok එකේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මට WhatsApp කරන්න. මතක තියාගන්න මේ සිලෙක්ට් වෙච්ච අය විතරක් මේක කරන්න. හරිද? එහෙම නැතුණු ගොඩාක් આવත් එක්ක මට කරදරයක් සිලෙක්ට් වෙච්ච අය තෝරගන්න අමාරු වෙනවා. යම්කිසි අවස්ථාවක එහෙම බොරුවට දාලා තිබිලා ආයේ පස්සේ දවසක විනර් කෙනෙක් වුණත් ඔයාලව ගන්න මොකද බොරුවක් කරලා තියෙන හින්දා. අතන මතක තියාගන්න. එලිම රිජෙක්ට් කරලා දානවා. හරිද? මේක මට පිළිවෙලට කරගෙන යන්න ඕනේ. ඒ විදිහට TikTok එකෙන් කරපුවයි කරන්න. ඊට පස්සේ Facebook එකෙන් අය ඔයාලා ඔයාගේ WhatsApp නම්බර් එක මට page එකට most value private limited page එකෙන් ඇවිල්ලා මට inbox message එකක් දාන්න. page එකට ගිහිල්ලා message එකක් දාන්න ඔයාගේ WhatsApp නම්බර් එක. ඊට පස්සේ ඔයාගේ Facebook profile එකේ screenshot එකක් මට WhatsApp එකට දාන්න. නේද? ওই දෙක තමයි කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ওই දෙක කරන්න නැත්තම් හොයාගන්න අමාරු වෙනවා. අනිවාර්යයෙන්ම මේ දෙක කරන්න. ඉතින් ඔය විදිහට අපි 20 දෙනෙක්ව දැන් පළවෙනි පියවරේ තෝරගත්තා. අනිත් අය හරිද? කලබල වෙන්න එපා. තව 20 දෙනෙක් තෝරනවා. එයාලව තෝරන්නේ
ඔයාලා දාලා තියෙන කමෙන්ට් එකට ලයික් ගන්න. ලයික් ගන්න කොහොමද? ඔයාගේ යාළුවෝ මෙන්ෂන් කරලා කමෙන්ට් එකට ගන්න පුළුවන්. නැත්නම් කමෙන්ට් එකට ටච් කරලා හිටපුවාම ඔයාලා ලින්ක් එකක් ගන්න පුළුවන් කමෙන්ට් එකේ. ඒකේ ලින්ක් එක ඔයාලට ෂෙයා කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකට ෂෙයා කරලා එහෙම නැත්නම් ඔයාලට WhatsApp ෂෙයා කරලා කැමති විදිහට ලයික් ගන්න තියෙන්නේ. මේක කරන්නේ උනන්දුවක් තියෙන කැපවීමක් තියෙන මිනිස්සු ටික හොයාගන්න. නැතුව මට ඔයා මේක ලයික් එකක් දාගත්ත කියලා මට ඇතිද වැඩක් නෙමෙයි. හරිද? ලොකු ලොකු පිරිසක් ඉන්නවනේ. ඒතර මේ පිරිසටම මට එකපාර ක්ලාස් එකක් ගන්න බෑ. මම හිතනවා මම කියන දේ ඔයාලට පැහැදිලිද කියලා. 500 දැන් හෙට ක්ලාස් එකක් පටන් ගන්නවා කියලා එන්න කිව්වොත් එහෙම 500ක් විතර එනවා මට ඉන්බොක්ස් එකට. ඒ 500ම දාගෙන ඔයාලා හිතන්නකෝ එක එක්කෙනා ගැන මම කොහොමද බලන්නේ? හෝම්වර්ක් එකක් දුන්නත් හෝම්වර්ක් 10ක් විතර එක්කෙනෙක් දානවා. දැන් මට පස්සේ 5000ක් විතර දානවා. 5000 බලන්නේ කොහොමද? ඒතර මට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. මට ට්‍රේඩ් කරන්න වෙන්නේ මම ට්‍රේඩර් කෙනෙක්නේ මම දාන ප්‍රොෆිට් ටික ඔයාලට ෂෙයා කරනවා මම ට්‍රේඩ් කරනවා එතකොට මම ස්ටුඩන්ට්ස්ලාට උදව් කරනවා එතකොට අපේ වෙනම කෝස් එකක් තියෙනවා ICT කෝස් එකක් ඉතින් ඒ ස්ටුඩන්ට්ස්ලාට මම උදව් කරනවා ඒකේ ක්ලාසස් යනවා ඒ හැම දෙයක්ම මේන්ටේන් කරගෙන තමයි ඔයාලට මේ ෆ්‍රී කෝස් එකකුත් දෙන්නේ හරිද එතකොට ඒ ෆ්‍රී කෝස් එක ඔයාලා ගන්න දැනගන්න ඕනේ ඒ වගේම මේකට වටිනාකමක් දැනගන්න ඕනේ හරිද මේ නිකන් දෙන දේවල්නේ ජීවිතේට කවදාවත් මේ වගේ කෝස් එකක් නිකන් හම්බෙන්නේ නැහැ එහෙනම් ඒ විදිහට කරන්න මම මාස ගාණක් ඉන්නවා මේ group එකේ මට හම්බුන්නේ නැහැ නේ ගගා ඉදලා inbox එකට මම ඒකට reply කරන්නෙත් නැහැ මොකද තේරුමක් නැහැ ඒ වගේම මේ select වෙලා නැත්තම් මාව ගන්න කියලා inbox message එකක් දාන්න එපා please ඔයා දාන එක comment එක message එකක් වුණාට ඔයා වගේ ගොඩාක් මට message එවනවා එතකොට එහෙම select කරගන්න බෑ ඔය හේතුව තමයි මේ විදිහට තෝරගන්නේ මේ විදිහට විතරමයි තෝරගන්නේ වෙන මොන message එකකවත් වෙනම කවුරුත් මම ගන්නෙ නෑ. හරිද? මේ 10 දෙනයි මහන්සියලා ලයික් ගන්න. sorry මේ 20 දෙනයි මහන්සියලා ලයික් ගන්න 20 දෙනයි පමණයි බැජ් එකට ගන්නෙ. වෙන කිසිම හේතුවක් මත වෙන කවුරුත් ගන්නෙ නෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට මෙහෙම සිලෙක්ට් වෙනකම්ම බලාගෙන ඉන්නවා නම් ඊළඟ බැච් එක පටන් ගන්නකම් ඉන්න. එතකොට මේක ඉවර කරන්නේ මේ බැච් එක ඉවර කරලා මට දවසක් කියන්න බෑ ඊළඟ බැච් එක කවදාද පටන් ගන්න කියලා. මොකද මෙයාලව උගන්නලා මෙයා හොඳ ලෙවල් එකකට අරන් ඉවර කළා තමයි ඊළඟ බැච් එක පටන් ගන්නෙ. ඒ හින්දා හොඳ මතක තියාගන්න මේ දෙන්නේ ඔයාලා වෙනුවෙන් ඒක මට පුළුවන් විදිහට තමයි දෙන්නේ. ඒක ඔයාලා කොහොම බාරගත්තොත් මට ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් විදිහට තමයි මම මේ දේවල් ටික දෙන්නේ. පුළුවන් අය ගන්න. හරිද? ඉතින් එහාට කියන්න දෙයක් නැහැ. ඉතින් මට පුළුවන් දේ අනිත් මිනිස්සු වෙනුවෙන් මම හැමදාම කරනවා. ඒ වගේම කියන්න ඕනේ ට්‍රේඩින් වල ප්‍රශ්න කතා කරන්න කිසිම තැනක් නැහැ. ඔයාලට මම හැම මාසෙම ෆ්‍රී ක්ලාස් එකක් ගන්න. ඒතර මේ සිලෙක්ට් වෙච්ච අයට නෙමෙයි හැමෝටම මම ෆ්‍රී ක්ලාස් එකක් ගන්නවා. ඔයාලට ට්‍රේඩින් සම්බන්ධව තියෙන ප්‍රශ්න කතා කරන්න. ඒක හැම මාසෙම ගන්නවා. මේ මාසෙත් ගන්නවා. ඒතර ඒ දවසත් මම ගෲප් එකේ අප්ඩේට් එකක් දෙන්න. ඉතින් ට්‍රේඩින් ඉගෙන ගන්න ඕන ට්‍රේඩින් වල තියෙන ප්‍රශ්න කතා කරන්න ඕන. අපි දෙක ජොයින් වෙන්න. එහෙනම් හැමෝටම good luck. අපි තවත් ඊළඟ වීඩියෝ එකකින් ඒ කියන්නේ දෙවෙනි පියවර වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වීඩියෝ එක සාමාන්‍යයෙන් අපිට සතියකින් වගේ ගේන්න පුළුවන් සතියක් වගේ තියෙනවා. ඔයාලට සිලෙක්ට් කරගන්න සාමාන්‍යයෙන් අපිට ලබන සඳුදා වගේ ඒ වීඩියෝ එකත් අරන් එන්න පුළුවන්. එහෙනම් හැමෝටම good luck.